හරි. මිතුල් ළමයි ඔගොල්ලොන්ගේ මයික් තියෙනවා නම් ඒව ඔක්කොම ඔෆ් කරගන්න. නැත්නම් ඔයගොල්ලෝ කතා කරනවත් ඇහෙනවා. හරි. ම්ම් එතකොට ළමයි කට්ටියම එහෙනම් සාදරයෙන් පිළිගන්නවා මේක ළමයි අලුතෙන්ම පටන් ගන්න BC ක්ලාස් එකක්. හරි මොකද දැන් පන්ති ඇත්තරම ගොඩ ඒ කියන්නේ හැම පන්තියක්ම ගේම පටන් අරගෙන පාඩම් කරගෙන යන කාලයක්. පැහැදිලිද? හොඳයි. හරි. මම මේ කෙටි විස්තරයක් කිව්වේ මම වැඩිපුර පන්ති ගැන සහ මේව ගැන එහෙම කතා කරන්න කැමති නැහැ. ඔයගොල්ලෝ අර අලුත් ළමයි නිසා සහ ඔයගොල්ලොන්ට අර පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕන නිසා තමයි මම ඔය පිළිබඳ කෙටි විස්තරයක් පෙන්නුවේ. හරි ළමයි. එතකොට අපි දැන් සිලබස් එකේ තියෙන පාඩම් සම්බන්ධව අපි කතා කරමු. එතකොට ළමයි මේ විෂය නිර්දේශයේ අන්තර්ගතය ගැන කතා කරොත් ඊටත් කලින් අපි BC සබ්ජෙක්ට් එක ගැන කතා කරොත් තමයි මේ BC සබ්ජෙක්ට් එක ඕගොල්ලොන්ට තියෙන අංක 45 යටතේ. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා A level විභාගය ගත්තොත් එම ඒකේ එක සිලබස් එහෙම නැත්නම් සබ්ජෙක්ට් බෙදලා තියෙන අංක තියෙනවා. ඉතින් අංක 45 යටතේ තමයි අපිට BC එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂය එන්නේ. හරිද? එතකොට ළමයි මේකේ සාමාන්‍ය පේපර් එක ගත්තොත් පේපර් එකේ කොටස් දෙකක් එනවා. හරිද? ඔය අනිත් පේපර් වගේම තමයි එක කොටස දෙක කොටස ඊට පස්සේ එක කොටස ගත්තොත් එම පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් එම MCQ 50කින් හැදෙන ප්‍රශ්න පත්‍රයක් එනවා. එතකොට මේ MCQ 50ම හැදෙන්නේ ළමයි මුළු පාඩම් වලින්. හරිද? හැම පාඩමකින් හැදෙන 12 වසර සහ 13. ඊට පස්සේ දෙවෙනි පේපර් එකකුත් එනවා. දෙවෙනි පේපර් එක ගත්තොත් ඕගොල්ලෝ දන්නවා. ඒක ඒගොල්ලෝ ප්‍රශ්න පහක් තෝරගෙන ඉවර වෙලා ලියන්න ඕනේ. හරිද? ඒක තමයි සාමාන්‍යයෙන් ගත්තොත් මේ පේපරේ ආකෘතිය. හරිද? අනිත් පැත්තට ගත්තොත් එම අංක 45 යටතේ ලැබෙන විෂයක් තමයි ඔයගොල්ලෝ දැන් තෝරගෙන තියෙන්නේ. හරි. විෂය නිර්දේශය ගත්තොත් තමයි ඔයගොල්ලෝ දන්නවා අවුරුදු දෙකක් ඕගොල්ලෝ මේ A level වෙනුවෙන් ඔයගොල්ලෝගේ ජීවිතේ කැප කරන්න සිද්ධ වෙනවා. හරිද? 12 වසර සහ 13 විදියට. එතකොට මේ BC සබ්ජෙක්ට් එක ගත්තොත් ළමයි මේකේ අපි මුළු පාඩම් 10ක් තමයි ඉගෙන ගන්න. හරිද? මුළු පාඩම් 10යි. එතකොට 12 වසර ගත්තොත් අපි මේ 12 වසරට පාඩම් 5ක් කතා කරනවා. හරිද? 13 වසරට ගත්තොත් 13 වසරට පාඩම් 5ක් කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මුළු පාඩම් ගත්තොත් එම අපි මුළු පාඩම් 10ක් 12 සහ 13 වසර ඇතුළතදී ආවරණය කරනවා. තේරෙනවද? මේකේදී මේ පළවෙනි දැන් පාඩම් 5ක් කිව්වට ඔයගොල්ලෝ හිතන්න එපා පාඩම් 10යි අවුරුද්දකට 5යිනේ එහෙම කියලා. කෙටි නැහැ ළමයි. මේක ඇතුළ ගත්තොත් එම මේ එකක් මම ගන්නවා. දැන් හිතන්නකො පළවෙනි පාඩම කියලා. මේම පළවෙනි පාඩම ගත්තොත් මේකේ අණු කොටස් බෙදෙනවා. 1 යටතේ 1 ඊට පස්සේ 1 2 ඊට පස්සේ ওই විදිහට ඔන්න ඔය විදිහට පාඩම් කොටස් බෙද බෙද තමයි යන්නේ. හරිද? ඉතින් අවුරුද්දක් මුළුල්ලේ ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න සහ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිද? අනිත් පැත්තෙන් ගත්තොත් එimhe සිලබස් එක හැමෝම ළමයි කියනවා ලේසි කියලා. හරිද? මම කියන්නේ අමාරුයි කියලා. හරිද? අමාරුයි කියලා කියන්නේ නැහැ. හැබැයි ළමයි මේ අවුරුදු ගානක් තිස්සේ අපිට ඔයගොල්ලන්ට ඉගෙනීම සහ පේපර් දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා මේ පේපර් එක එන්න එන්න ටිකක් ගුණාත්මක වෙනවයි කියලා. තේරෙනවද? ඒ කියන්නේ පේපරේ අමාරු වෙනවයි කියන එක නෙමෙයි. හරිද? BC ලේසි කියලා මතය මොකක්ද කියලා කිව්වොත් ළමයි ඒක අර සාමාන්‍යයෙන් S එකක් හරිද? S එකක් දාගන්න ඇත්තටම ලේසි පොඩ්ඩක් පාඩම් කරලා. හරිද? ඕක තමයි ඇත්ත කතාව. S එකක් දාගන්න පුළුවන් පොඩ්ඩක් පාඩම් කරලා. හැබැයි ළමයි මේ S1 ඕගොල්ලෝ ඒකක් දක්වා ගෙනියනවා නම් අන්න එතින්දී ඕගොල්ලන්ට මහන්සි වෙන්න වෙනවා. තේරෙනවද? මහන්සි වෙන්න වෙනවා. හැමදේම ලේසි කියලා ඕගොල්ලෝ හිතලා මේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගන්න උනන්දුවක් දැක්කුවේ නැත්නම් ඕගොල්ලන්ට තමයි මෙන්න මෙතෙන්ට යන්න හම්බෙන්නේ නැහැ. තේරෙනවද? ඕගොල්ලන්ට S1කින් එහෙම නැත්නම් ඕගොල්ලන්ට C1කින් වගේ නතර වෙන්න වෙනවා. නතර වෙන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒකකට යන්න නම් ඕගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. හරිද? එතකොට හැමතිස්සෙම මේ විෂය ලේසි කියන තැන ඉඳලා වැඩ කරන්න එපා. ලේසි හැම විෂයක්ම මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන ළමයින්ට. තේරෙනවද? එහෙම නැතුව උඩින් පල්ලෙන් ඉගෙන ගන්න ගියොත් එමේ ළමයි මෙන්න මේ අවුරුදු දෙක අවසානයේ ඕගොල්ලන්ට මෙන්න මේ ඒකක් කියන එකට යන්න බෑ. හරිද? එතකොට මේක ඉගෙන ගන්න ලේසි විෂයක් සහ ඕගොල්ලෝ දැනටම මේකේ යම්කිසි කොටසක් හරිද? යම්කිසි කොටසක් ඕගොල්ලෝ දැනටම මේක ඉගෙනගෙන ඉවරයි. තේරෙනවද? ඒ ඇයි කියනවා නම් හැමෝම O level වලට බුද්ධ ආගම ලියපු කට්ටිය කියලා. තේරෙනවද? බුද්ධ ආගම ලියපු කට්ටිය. දැන් මට කියන්නකෝ බලන්න. කියන්න බලන්න. B එකක් තියෙනවා සර්. හරි. එයාට දිනවලු B එක.
හරිද? එතකොට පසන්ට මොකක්ද තියෙන්නේ? සර් මේ තාම පසන්ට ෆෝන් එක දෙන්න බැරි වුණා මං අම්මා කතා කරන්නේ. හා මේ මම ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නේ සර්. ගෙදර ගිහිල්ලා මං දෙන්නම්. එයාට බුද්ධාගමට B එකක් තියෙනවා. හරි හොඳයි කමන්නේ. දැන් අම්මත් ඇවිල්ලා ඉන්නේ. හරි. ගැටලුවක් නැහැ. දැන් දෙන්නටම B තියෙනවා. හරිද? ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ළමයි අර බුද්ධාගම කියන එක අපි දන්න ගන්න එක අපේ ආගමනේ. හරිද? එතකොට අන්න ඒකෙදී අපි කතා කරනවා බුදුන් වහන්සේ ගැන කතා කරනවා නේද? උන්වහන්සේගේ දර්ශනය මොනවද කියලා තියෙන්නේ. ඔය වගේ දේවල් ගැන අපි කතා කරන්නේ. අන්න ඒවම ළමයි අපි මේක ඇතුළේදී ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්නවා. හරිද? ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා බුදුන් වහන්සේ ඉපදුනේ කොහෙද කියලා නම් ඉන්දියාවේ. හරිද? ඉන්දියාවේ. එතකොට මෙන්න මේ ඉන්දියාව මොකක්ද? එතකොට ඉන්දියාවේ තිබ්බේ දර්ශන මොනවද? බුදුන් වහන්සේ ඉගැන්වුවේ මොනවද? බුදුන් වහන්සේ හිටිය මේ බුදුන් වහන්සේ ඉපදෙන්න කලින් හිටිය ශාස්ත්‍රූවරුන් කවුද? ඒගොල්ලෝ උගන්වපු ආගම් සහ දර්ශන මොනවද? අන්නේ විදිහට ළමයි අපි ටිකක් ඇඩ්වාන්ස් විදිහට කතා කරනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ O level වලට බුද්ධ ආගම ඉගෙනගෙන තියෙනවා. දහම් පාසලුත් යනවානේ. නේද? එතකොට අන්න එහෙම ඔයගොල්ලන්ට ඒ වපසරියේ යම්කිසි නොලෙජ් එකක් මේක ඇතුලේ තියෙනවානේ. අන්න ඒ නිසා ළමයි මේ සිලබස් එක ඔයගොල්ලන්ට ග්‍රහණය කරගන්න ලේසි. හරිද? ඒක අංක 1. ඊට පස්සේ ගත්තොත් එම හොඳට පිළිවෙලට වැඩ ටික කරන්න කරගෙන ඉස්සරහට ගියොත්. හරිද? මේවා හොඳට ඉගෙනගෙන ගියොත් එම ළමයි කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු දෙක අවසානයේදී ඔයගොල්ලන්ට එකකට යනවායි කියන එක ඇත්තටම ගොඩාක් ලේසි. පළවෙනි පාඩම ඇතුළේදී කතා කරන්න ළමයි ඉන්දියාව ගැන. තේරෙනවද? ඉන්දියාව. ඉතින් ඉන්දියාව කිව්වහම ඔයගොල්ලෝ දන්නවා අපේ අසල්වැසි රට. නේද? අසල්වැසි රට. එතකොට ඒ රටේ ඉපදෙච්ච ශාස්ත්‍රූවරයෙක් තමයි එතකොට බුදුන් වහන්සේ කියන්නේ. එතකොට උන්වහන්සේගේ දර්ශනය ගැන සහ ඉන්දියාවේ තිබ්බ සමාජ පසුබිම ගැන තමයි ළමයි අපි ඇත්තටම මේ මුල් පාඩමේදී කතා කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙනවා ළමයි මේ විෂය නිර්දේශය ඇතුළේ විෂය අන්තර්ගතයක් කියලා එකක්. පැහැදිලිද? විෂය අන්තර්ගතයක් කියලා එකක් ඕගොල්ලන්ට තියෙනවා. එතකොට පළවෙනි අ, පාඩම ගත්තොත් ඒක ඇතුළේදී ළමයි මෙන්න මේ වගේ ටිකක් තමයි අත්‍තරම ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මෙන්න බලන්න. ඔයගොල්ලෝගේ මේ නිපුණතා එක්කම තියෙනවා. මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා පළවෙනි පාඩම ඇතුළේදී. හරිද? මෙන්න බලන්න. ප්‍රාක් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික සහ ආර්ථික පසුබිම විමර්ශනාත්මකව දකි. එතකොට මේක යටතේදී ඔයගොල්ලෝ ළමයි වර්ණ ධර්ම ස්වධර්ම ඊට පස්සේ ආපත් ධර්ම ආශ්‍රම ධර්ම වගේ ගොඩාක් පාඩම් කොටස් ටිකක් මේක ඇතුළේදී කතා වෙනවා. හරිද? අර මම කලිනුත් කිව්වනේ දැන් පළවෙනි පාඩම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කියලා. එතකොට පළවෙනි පාඩම ගත්තොත් ළමයි මේ පළවෙනි පාඩම එකේ 1 එකේ 2 ওই විදිහට ළමයි පහලට යනවා. තේරෙනවද? එතකොට මේ විදිහට ගිහිල්ලා තමයි පළවෙනි පාඩම් ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි දෙවෙනි පාඩම පටන් ගන්න. තේරෙනවද? එතකොට පළවෙනි පාඩම ඇතුළේදී අපි මෙන්න මේ කොටස කතා කරනවා. ඒකේ විෂය අන්තර්ගතය ඇතුළේදී නැවත වතාවක් ගොඩාක් දේවල් ගැන කතා කරනවා. ඕගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි ඕගොල්ලෝගේ නිපුණතා මට්ටමක් වෙනවා. ಭಾರತයේ බ්‍රාහ්මණ සමාජ ධර්ම අධ්‍යයනය කරලා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය විමසා බැලීම කියන එක. හරිද? මේක තමයි ඕගොල්ලන්ගේ එතකොට ටාගට් එක. එතකොට මෙන්න මේකෙන් තමයි ඕගොල්ලන්ට ප්‍රශ්න හැදෙන්නේ. එතකොට මේ ප්‍රශ්න හැදෙද්දී ඕගොල්ලෝ මෙන්න මේ විෂය අන්තර්ගතය කියන එක ඉගෙනගෙන තියෙන්න ඕනේ. අපි ඒ නිසා මේකේ පළවෙනි පාඩම ගැන ළමයි ඉතාමත්ම පොඩි කොටසක් අපි අද සාකච්ඡා කරමු. දැන් පොතක් එහෙම අරගෙන තියාගන්න. ඒ පොත අරගෙන ඉවරලා මෙන්න මේ විදිහට ළමයි ඒකේ ලියාගන්න. ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය. ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම හා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය. මේක ළමයි අංක 1 පාඩම විදියට තමයි අපිට ඉගෙන ගන්න හම්බ වෙන්නේ. අංක 1 උඩින් දාගන්න ඉතින් අංක 1 කියලා පළවෙනි පාඩම මාතෘකාව තමයි ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම හා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය කියන එක. දැන් ළමයි ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්ප මේක ඇවිල්ලා ලොකු පාඩමක්. හරිද? මේ පාඩමේ පළවෙනියටම අපි අනුමාතෘකාවක් විදිහට ගමු මෙන්න මේක. බ්‍රාහ්මණ
සමාජ ධර්ම යනු බ්‍රහක්මන සමාජ ධර්ම යනු බ්‍රහක්මන සමාජ ධර්ම යනු නිදලම ඔගොල්ලොන්ට උගන්නනවා හරිද තොර මෙත නිදලම ඔගොල්ලොගේ පාඩන් වැඩ කටයුතු ටික ඉස්සරහට කෙරෙන්න ඕනේ හරිද අපි ආපොලොමයි පාඩමටෙමු මොකක්ද බ්‍රහක්මන සමාජ ධර්ම කියලා කියන්නේ එක මෙන්න මෙහෙමයි දැන් අපි දන්නවා ඉන්දියාව ගත්තොත් තමයි ගොඩාක් සංස්කෘතිය තියෙන හරිද ඒ වගේම හොඳ රිච් කල්චර් එකක් තියෙන රටක් නේ අපේ අසල්වැසි ඉන්දියාව. එතකොට ළමයි මෙන්න මේ ඉන්දියාව කියන රටේ හරිද අපි මේකට ಭಾರತය කියනවා නේද විවිධ නම් වලින් හඳුන්වනවා. අපි සරලව ගත්තොත් එම ඉන්දියාව. හරිද? එතකොට මෙන්න මේ ඉන්දියාවේ ළමයි ක්‍රිස්තු පූර්ව හොඳට බලා ගන්න. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස කියන එක ළමයි ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක් වෙනවා අතීත ඉන්දියාවේ. ඇයි කියලාද හිතන්නේ? ඇයි මේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවස ඉන්දියාවට ගොඩාක් වැදගත් කාලයක් වෙන්නේ? හරිද? මේකේ වැදගත් සිද්ධිය තමයි ළමයි අපේ බුදුන් වහන්සේ උප්පත්තිය ලැබන කාලය. හරිද? අපි කියමු බුදුන් පහළ වීම කියලා. මෙන්න මේ බුදුන් වහන්සේගේ පහළවීම ළමයි ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී තමයි වෙන්නේ. බලන්න හොඳට ක්‍රිස්තු පූර්ව. පැහැදිලිද? ක්‍රිස්තු වර්ෂ නෙමෙයි. හොඳයි. එතකොට මෙන්න මේ ඉන්දියාව කියන රටේ බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පහළ වුණාට පස්සේ ළමයි මේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට කලින් තිබ්බ සියවස. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රිස්තු පූර්ව 5 වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය කාලයේදී ළමයි මේ ඉන්දියාවේ විවිධ ආගම් තිබ්බා. පැහැදිලිද? විවිධ ආගම් තිබ්බා. තේරෙනවද? දැන් ක්‍රිස්තු පූර්ව 6 වන සියවස කියලා ගත්තොත් මෙන්න මේක බෙදුම් රේඛාවක් විදිහට අපි ගත්තොත් මේක තමයි ක්‍රිස්තු පූර්ව 6 වන සියවස. හරිද? එතකොට මේ සියවසට කලින් යුගේ තේරෙනවද? මෙන්න මේ කලින් කාලේ අනිවාර්යයෙන්ම ආගම් දර්ශන සහ මිනිසුන් ඉන්න ඕනිනේ. තේරෙනවද? ආගම් සහ දර්ශන මිනිසුන් ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ කාල පරිච්ඡේදයේ ළමයි තිබ්බ ආගමක් තමයි ළමයි අපි මේ බ්‍රහ්මණ කියලා කියන්නේ. හරිද? බ්‍රහ්මණ කියලා කියන්නේ බුදුන් වහන්සේ ඉපදෙන්න කලින් ඉන්දියාවේ තිබ්බ ආගමක්. තේරෙනවද? ඒක අදහපු පිරිස් ගොඩාක් හිටියා. ඒක මුලින්ම සමාජයට කියපු මිනිස්සුන්ට තමයි ළමයි අපි බමුණෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් බ්‍රහ්මණයෝ කියලා කියන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ඕගොල්ලෝ දන්නවනේ බුදුන් වහන්සේ ඉපදුනාට පස්සේ බුදුන් වහන්සේට නම් තැබීමේ උත්සවයක් කියලා එකක් තියෙනවානේ. වත් කුමාරයාගේ නම් තැබීමේ උළෙලට බමුණු කී දෙනෙක් සම්බන්ධ වුණාද? බමුණෝ 108 දෙනෙක් සම්බන්ධ වුණා. හරිද? ඉතින්දි කියන්නේ බමුණෝ කියලා. පැහැදිලිද? බමුණෝ කියලා. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි එහෙනම් මේ බමුණොන් කියන කට්ටියක්. හරිද? එහෙම නැත්නම් බ්‍රහ්මණයෝ කියන කට්ටියක් බුදුන් වහන්සේ ඉපදෙන්න කලින් කාලේදී ජීවත් වුණා. හරිද? අන්න ඒ බමුණෝ අදහපු දර්ශනයට තමයි ළමයි අපි කියන්නේ බ්‍රහ්මණ දහම. හරිද? ඕනෙම නමකින් අපිට හඳුන්වන්න පුළුවන් ඒ බමුණෝ කියන කට්ටිය අදහපු ආගම. හරිද? ඒ නිසා මෙන්න මේ විදිහට අනුමාත්‍රකාවක් ගන්න බ්‍රහ්මණ සමාජ ධර්ම යනු. බ්‍රහ්මණ සමාජ ධර්ම යනු. බ්‍රහ්මණ සමාජ ධර්ම යනු. මේ විදිහට ලියන්න බ්‍රහ්මණයන් විසින් බ්‍රහ්මණයන් විසින් බ්‍රහ්මණයන් විසින් සමාජයට හඳුන්වා දෙන ලද බ්‍රහ්මණයන් විසින් සමාජයට හඳුන්වා දෙන ලද ඉගැන්වීම් ක්‍රමය බ්‍රහ්මණ සමාජ ධර්ම ලෙස හඳුන්වයි. බ්‍රහ්මණ සමාජ ධර්ම ලෙස හඳුන්වයි. මහා බ්‍රහ්මයා මුල් කරගත් දේවවාදී ආගමක් ලෙස බ්‍රහ්මණ ආගම එනම් බ්‍රහ්මණ දහම හැඳින්විය හැකි අතර ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ
බුදුරදුන් පහළ වන විට බුදුරදුන් පහළ වන විට භාරතයේ පැවතියේ මෙම දහමයි. මෙම දහමයි. මෙම දහමයි. මෙම දහමයි. මෙහි ඉගැන්වීම් සංකල්ප කිහිපයක් වේ. ඉගැන්වීම් සංකල්ප කිහිපයක් වේ. සංකල්ප කිහිපයක් වේ. ඒ අතර නිර්මාණවාදය වර්ණධර්ම ස්වධර්ම ප්‍රධාන වේ. මෙම සංකල්ප ආශ්‍රය කොටගෙන බ්‍රහ්මණ දහම විග්‍රහ කළ හැකිය. හරි. හොඳයි. දැන් මෙන්න මේ ප්‍රශ්නය ඇහුවොත් බ්‍රාහ්මණ ධර්ම කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඕකට උත්තරයක් දෙන්න පැහැදිලිව පුළුවන්ද? හරිද? ඊටවත්ම කෙටි උත්තරය තමයි ළමයි මොකද්ද? බමුණන් විසින් සමාජයට හඳුන්වා දෙන ලද ඉගැන්වීම් ක්‍රමයට තමයි බ්‍රාහ්මණ ධර්ම කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේක මහා බ්‍රහ්මයා මුල් කරගත් දේවවාදී ආගමක්. හරිද? අනිත් අතට ගත්තොත් එම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී බුදුන් වහන්සේ පහළ වන විට ಭಾರತයේ පැවතිච්ච ආගමක්. හරි. ඊළඟට පොඩි අනුමාතෘකාවක් ලියාගන්න. නිර්මාණවාදය. හරි. එතකොට මෙන්න මේකත් ඕගොල්ලෝ ඉගෙන ගන්න අවශ්‍ය කරනම වැදගත් දෙයක් ළමයි මේ සිලබස් එකේදී. හරිද? ඕනෑම සිලබස් එකක් ළමයි පටන් ගනිද්දි. හරිද? ඒකට යම්කිසි පිළිවෙලක් තියෙනවා. එතකොට ඕගොල්ලෝගේ මේ සිලබස් එක ඇත්තටම හදලා තින්නේ අන්නේ විදිහටමයි. තේරෙනවද? මම සරලව කිව්වොත් දැන් ඕගොල්ලෝ ඉන්නේ මේ 12 වසරේ මුල් පාඩමේනේ. ඔය අයගොල්ලෝ ඉන්නේ 12 ේදී. හරිද? මේ 12 ඊට පස්සේ ඕගොල්ලන්ට 13ක් තියෙනවා එහෙන් පිටින්ම ඉගෙන ගන්න. දැන් ඕගොල්ලෝ දන්නවා මේ 12 වසරේ පළවෙනි පාඩම අපි කොහෙන්ද පටන් ගත්තේ? ඉන්දියාවේ. හරිනේ? අපි ඉන්දියාවෙන් පටන් අරගත්තේ. තමයි මේ පාඩම් ඔක්කොම අපි කතා කරලා අපි මේ පාඩම් මේ විදිහට අවුරුදු ගාන ඇතුළතදී කතා කරලා ළමයි මේ 13 වසරට එද්දි මේ 13 වසරේදී අපි පාඩම් ඉවර කරන්නේ නැත්නම් කෝට්ටේ යුගයෙන් එහෙම නැත්නම් නවීන සංගීතයෙන්. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ අතීත ඉන්දියාවේ ඉඳලා අපි කතා කරගෙන අපි මේ වර්තමානයට වෙනකන් ළමයි මේ සිලබස් එක ඉස්සරහට අරගෙන එනවා. තේරෙනවද? එතකොට මේ සිලබස් එකේ වැඩි බරක් තියෙනවා ළමයි මෙන්න මේ පළවෙනි පාඩමට. ඒ ඇයි කියනවා නම් මේ පාඩමේදී මෙන්න මේ අපි ඉගෙන ගන්න මේ කාරණා ඔයගොල්ලන්ට ඊළඟ පාඩම් කොටසට වැදගත්. හරිද? ඊට පස්සේ පළවෙනි පාඩම ඊළඟ කොටසයි දෙකේම දේවල් ඊළඟ තුන්වෙනි පාඩම් කොටසට වැදගත්. තේරෙනවද? අන්නේ විදිහට එක නිකන් දන්වලක පුරුක් වගේ මේ පාඩම් එකින් එකට සම්බන්ධයි. එතකොට මේ එක කොටසක් මග ඇරෙනවා කියන්නේ ඊළඟ කොටසට යන්න ඒක ලොකු අඩුපාඩයක් වෙනවා ඔයගොල්ලෝගේ පැත්තෙන්. හරිද? ඒ නිසා පළවෙනි පාඩම
පැහැදිලිවම ඉගෙන ගන්න ඕනේ. මොකද මේ පාඩම් ඔක්කොගම ගත්තොත් ළමයි අර බේස්මන්ට් එක වගේ. හරිද? ගයක් හදද්දී අර අත්තිවාරම් දාලා ෆවුන්ඩේෂන් බැඳගෙන යනවා වගේම පළවෙනි පාඩම ඉගෙන ගන්න එක මේ සිලබස් එක ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න ගොඩාක් වැදගත් වෙනවා. හරිද? ඒ නිසා ඔයගොල්ලන්ට මොනවාරි නොතේරෙන තැන අපැහැදිලි තැනක් තිබ්බොත් ඒක අහලා ඉවර වෙලා ඒවලම ඔයගොල්ලෝ ඒක निराකරණය කරගන්න. තේරෙනවද? හරි. දැන් අපි මෙන්න මෙතන ඉඳලා ළමයි මේ පාඩම පටන් ගන්නවා නිර්මාණවාදය. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා මේක ඇතුළේදී අපි මේ බ්‍රාහ්මණ ධර්ම කියලා එකක් කතා කරා. ඒ වගේම බමුණු සමාජයට හඳුන්වලා දීපු ඉගැන්වීම් ක්‍රමයක් කියලා අපි කිව්වා. හරිද? මොකද්ද බ්‍රාහ්මණ දහම? හරිද? එතකොට මේ බ්‍රාහ්මණ දහම කියන එක ළමයි මහා බ්‍රහ්මයා මුල් කරගත් දේවවාදී ආගමක් කියලා අපි දැන් දන්නවා. හරිද? අන්න ඒ ආගම කොහොමද නිර්මාණය වුණේ කියලා තමයි අපි මෙන්න මේක ඇතුළේදී කතා කරන්නේ. පැහැදිලිද? කොහොමද මේක නිර්මාණය වුණේ? ඒ කියන්නේ ලෝකේ විවිධ ආගම් තියෙනවානේ. හරිද? අන්න ඒ වගේ මේ බමුණන්ගේ ආගමත් ළමයි මේක නිර්මාණවාදී ආගමක්. මේකේ ශාස්ත්‍රූවර එහෙම නැත්නම් මේක නිර්මාණය කරපු. මේකේ පුරෝගාමී එහෙම නැත්නම් මේකේ ආරම්භකයා තමයි ළමයි. එතකොට මහා බ්‍රහ්ම. හරිද? මහා බ්‍රහ්ම. එතකොට මේ මහා බ්‍රහ්ම නිර්මාණය කරපු ආගම තමා ළමයි මේ බ්‍රහ්මණ ආගම. හරිද? ඒක ඉස්සරහට අරගෙන යන කට්ටිය තමයි බමුණු කියලා කියන්නේ. හරිද? ඒගොල්ලොන්ගේ මෙන්න මේ නිර්මාණවාදයේ ඇතුළේදී තමයි කියන්නේ ඒගොල්ලොන්ගේ දහමයි. මම ඒ ආගම කොහොමද ඒගොල්ලෝ නිර්මාණය කරේ කියලා. හරිද? පැහැදිලිනේ? දැන් අපි දන්නවා බුද්ධ ආගම. දැන් බුද්ධ ආගම කිව්වට ඒක ඇත්තටම ආගමක් නෙමෙයිනේ. නේ? බුද්ධ ආගම කියන්නේ මොකද්ද? ඒක ඇවිල්ලා ළමයි දර්ශනයක්නේ. හරිද? බුදුදහම ඇවිල්ලා දර්ශනයක්. තේරෙනවද? ලෝකේ එක එක ආගම් තියෙනවා. දැන් අපි දන්නවා ක්‍රිස්තියානි ආගම් තියෙනවා නේද? ක්‍රිස්තියානි ආගම නිර්මාණය වුණ හැටි ඔයගොල්ලෝ දන්නවා. ඒක යේසුස් වහන්සේ නිර්මාණය කරනවා නේද? අනිත් පැත්තෙන් ගත්තොත් මුස්ලිම් ආගම් තියෙනවා. හරිද? ඒක මහම්මත්තුමා නිර්මාණය කරයි කියලා දන්නවා. හරිද? ඒ වගේ ලෝකෙ විවිධ ආගම් තියෙනවානේ. ඒවා නිර්මාණය කරපු ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ වගේම ළමයි මේ බ්‍රහ්මණ දහම කියන එක නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා ළමයි. එයා තමයි මහා බ්‍රහ්ම. හරිද? මේ මහා බ්‍රහ්ම මෙන්න මේ නිර්මාණය කරේ කොහොමද කියලා තමයි අපි නිර්මාණවාදය ඇතුළේදී ඉගෙන ගන්නෙ. සරලයිනේ. නිර්මාණවාදය ඇතුළේදී අපි ඉගෙන ගන්නෙ කොහොමද එයා ඒක නිර්මාණය කරේ කියලා. හරි. අපි මෙන්න මෙහෙම ලියාගමු. නිර්මාණවාදය යන්නෙහි අදහස නිර්මාණවාදය යන්නෙහි අදහස කිසියම් සකස් කිරීමක් නිර්මාණය කිරීමක් යන්නයි. නිර්මාණය කිරීමක් යන්නයි. එනම් 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 විශ්වය හා ප්‍රජාවත් හිරු සඳු තාරකා හිරු සඳු තාරකා හිරු සඳු තාරකා ගස්වැල් 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 ඇලදොල සහිත ලෝකයත් ඇලදොල සහිත ලෝකයත් යම්කිසි පුද්ගලයෙකු නිර්මාණය කළාය ඇල ඉරක් ගහලා මැව්වාය යන්නයි. එය සිදු කළ පුද්ගලයා මහා බ්‍රහ්ම ලෙස හඳුන්වයි. මහා බ්‍රහ්ම ලෙස හඳුන්වයි. මහා බ්‍රහ්ම ලෙස හඳුන්වයි. මහා බ්‍රහ්ම ලෙස හඳුන්වයි. හරි. මෙන්න ළමයි නැවත මම ඕගොල්ලන්ට මේක පැහැදිලි කරනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙයා තමයි ළමයි මහා බ්‍රහ්ම කියලා කියන්නේ. හරිද? ඔයා දැක්කෙත් නෑ මෙයාව මම දැක්කෙත් නැහැ.
හරිද? හැබැයි මහා බ්‍රහ්ම කියන්නේ ළමයි මෙන්න මෙහෙම මූණු තුනක් අත් හතරක් තියෙන දෙවියෙක් එහෙම නැත්නම් බලගතු චරිතයක් විදිහට තමයි මේක ඇතුළේදී පෙන්වන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ මහා බ්‍රහ්ම තමයි මේ ලෝකේ නිර්මාණය කරයි කියලා මේ බ්‍රාහ්මණ දහම ඇතුළේදී කියන්නේ. හරිද? ඒක ඒ විදිහට ඔයගොල්ලෝ සරලව මතක තියාගන්න. තේරෙනවද? බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන්න කලින් ඉන්දියාවේ තිබ්බා දහමක් එහෙම නැත්නම් දර්ශනයක් වැඩි දෙනෙක් පිළිගත්ත දර්ශනයක්. පැහැදිලිද? වැඩි දෙනෙක් පිළිගත්ත දර්ශනයක්. ඒකට තමයි ළමයි බ්‍රාහ්මණ දහම කියන්නේ. එහෙම නැත්නම් බ්‍රාහ්මණ දර්ශනය. එහෙම නැත්නම් බ්‍රාහ්මණ ආගම, බ්‍රාහ්මණ සංස්කෘතිය. හරිද? ඕනෙන් නමකින් අපිට ඒක කියන්න පුළුවන්. එන්න ඒ දහම ළමයි මහා බ්‍රහ්ම මුල් කරගත් දේවවාදී නිර්මාණවාදී ආගමක්. හරිද? එතකොට අන්න ඒ ආගමේ නිර්මාතෘවරයා තමා ළමයි මහා බ්‍රහ්ම කියලා කියන්නේ. එතකොට ඒ මහා බ්‍රහ්ම තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ පේන්න ඉන්නේ. පැහැදිලිද? එතකොට මේ නිර්මාණවාදය කියන එක ඇතුළේදී කියනවා ළමයි බ්‍රහ්මණ දහම කොහොමද මුලින්ම නිර්මාණය වුණේ? පැහැදිලිද? එතකොට මේක ඇතුළේදී කියනවා මේ විශ්වය සහ ලෝකය. හරිද? විශ්වය කියන්නේ ළමයි මුළු විශ්වයම. පෘථුවිය විතරක් නෙමෙයි මුළු විශ්වයම. හරිද? විශ්වයම. එතකොට ඒ විශ්වයේ ඉන්න ප්‍රජාව. හිරු සඳු තාරකා ගස්වැල් ඇලදොල සහිත ලෝකයත් යම් කිසි පුද්ගලයෙක් විසින් නිර්මාණය කළාය. එහෙම නැත්නම් මැව්වාය. හරිද? අන්න ඒක සිද්ධ කරපු පුද්ගලයා තමා මෙන්න මේ මහා බ්‍රහ්ම කියන්නේ කියලා මේ නිර්මාණවාදය තුළදී කියනවා. හරිද? මේ විදිහට ලියමු. මොහු 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 පළමුව ලොව පහළ වී ඔහු පළමුව ලොව පහළ වී ලෝකය හා සත්වයා ලෝකය හා සත්වයා නිර්මාණය කොට ඇත. නිර්මාණය කොට ඇත. නිර්මාණය කොට ඇත. හරිද? එතකොට ළමයි දැන් මේක ඇතුළේදී ලස්සන දේවල් ටිකක් තියෙනවා. හරිද? මේක ඇතුළේදී ඔයගොල්ලෝ ශ්ලෝක හම්බ වෙනවා, සංස්කෘත පාඨ හම්බ වෙනවා, පාලි හම්බ වෙනවා, සූත්‍ර හම්බ වෙනවා. හරිද? ඒක ගොඩක් රසවත් දේවල් ඔයගොල්ලෝ ඉගෙන ගන්න හම්බ වෙනවා. සහ ඔයගොල්ලෝ සමහරක් අහලා නැති දේවලුත් මේක ඇතුළේදී ඔයගොල්ලන්ට අහන්න සිද්ධ වෙනවා. හරි දැන් මේ මුල් පාඩම් ඇතුළේ ළමයි හැමතිස්සෙම අපි ශ්ලෝක ASCII තමයි හිර වෙලා ඉන්නේ. හරිද? බය වෙන්න එපා. ඔයගොල්ලන්ට අලුත් දෙයක් වගේ වෙයි. අලුත් වචන කනට නොහුරු වචන ඒ වෙයි. හැබැයි ටික දවසක් ගියාට පස්සේ එක හරියයි. හරිද? දැන් මේ මහා බ්‍රහ්ම කියන කියන්නේ මොකද්ද? මෙයා මුලින්ම ලෝකේ පහළ වෙලා ඉවර වෙලා මුළු ලෝකෙම නිර්මාණය කරයි කියලා තමයි කියන්නේ. මේකට අපිට හොඳම උදාහරණයක් තියෙනවා ළමයි මේ මුණ්ඩුක උපනිෂද. හරිද? මුණ්ඩුක උපනිෂද්. මෙන්න මේ උණ්ඩුක උපනිෂදේ එක තැනක තියෙනවා ළමයි බ්‍රහ්ම දේවානම් ප්‍රථමං සම්බභූවයන් විශ්වත්ත කත්‍රා භූවනස්ස ගෝප්තා. ඒ කියන්නේ මේ මහා බ්‍රහ්ම අපි කලින් කියපු කතාවමයි. මහා බ්‍රහ්ම පළමුව ලෝකයේ පහළ වෙලා ලෝකයයි සත්වය නිර්මාණය කරයි කියලා. ඒ කියන්නේ මේක ඇතුළේදී ළමයි මේ ආගම එම නැත්නම් මේ දර්ශනය ඇතුළේදී කියනවා මේ මුළු ලෝකයම. අපි සරලෝකම අපි දන්න පෘථුවිය. මෙන්න මේ මුළු පෘථුවියම නිර්මාණය කරේ කවුද? මහා බ්‍රහ්ම. හරිනේ? මහා බ්‍රහ්ම. එයා තමයි මේක නිර්මාණය කරන්නේ. එතකොට මේක ඇතුළේ ඉන්නේ කවුද? මේක ඇතුළේ ඉන්නවා ළමයි පුද්ගලයෝ. නේද? ඒක තමයි කියන්නේ ප්‍රජාව කියලා. හරිද? මිනිස්සුනේ ප්‍රජාව කියලා කියන්නේ. ඊට පස්සේ ඉරු. නේද? අනිත් පැත්තෙන් ගත්තොත් සඳු. ඊට පස්සේ තාරකා. තව මේක ඇතුළේ මොනවද තියෙන්න පුළුවන්? ගස් වැල් තියෙනවා නේද? ගල් තියෙනවා. මේ සියල්ලම ඇලදොල මේ සියල්ලම ළමයි එක පුද්ගලයෙක් නිර්මාණය කරයි කියනවා. අන්නේ පුද්ගලයා තමයි මහා බ්‍රහ්ම. හරිද? එතකොට මෙයා මේ ලෝකේ නිර්මාණය කරේ කොහොමද? මෙයා මුලින්ම ලෝකේ පහළ වුණයි කියලා තමයි කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ ලෝකේ නිර්මාණය වෙන්නත් කලින් මෙයා මුළු ඉස්සෙල්ලම ලෝකේ පහළ වෙලා. පැහැදිලිද? එයා මේ සියල්ලම නිර්මාණය කරනවායි කියලා තමයි මේක ඇතුළේදී කියන්නේ. පැහැදිලිද? හොඳයි. මෙහෙම ලියමු. මේ බව මුණ්ඩුක උපනිෂදෙහි මෙසේ සඳහන් මුණ්ඩුක උපනිෂදෙහි මෙසේ සඳහන් අපි ඒක දාගමු මෙන්න මේ විදිහට බ්‍රහ්මා
දේවානං ප්‍රථමං සම්බභූව විශ්වස්ය කතෘ භූව නස්ය ගෝප්තා. අර පාට ලියද්දි අපි පාත ලියද්දි අපි මේ විදිහට විශේෂ කරලා ලියනවා ළමයිර 66 99 දාලා. හරිද? උද්දෘත පාට ඇතුළේදී අපි ලියන්නේ පාට. තේරෙනවද? එතකොට මේකේ තේරුම තමයි මොකද්ද? බ්‍රහ්ම දේවානම් ප්‍රථමං සම්භූවය විශ්වස්ත ගත්තා භුවනස්ස ගෝප්තා. මේ භුවනස්ස ගෝප්තා වන දෙවියා බ්‍රහ්ම. හරිද? ප්‍රථමයෙන්ම ලෝකේ පහළ වෙනවා. එයා විශ්වය නිර්මාණය කරනවා. හරිද? එහෙම නිර්මාණය කරද්දී මේ විශ්වයත් නිර්මාණය කරනවා. එයා ප්‍රජාවත් නිර්මාණය කරනවා. එයා හිරු සඳුන් නිර්මාණය කරනවා. තරුත් නිර්මාණය කරනවා. ඊට පස්සේ ගස්වලුත් නිර්මාණය කරනවා. හරිද? එතකොට මේ සියල්ලම නිර්මාණය කරන්නේ නම් මෙන්න මේ මහා බ්‍රහ්ම කියන චරිතය. හරිනේ? මෙහෙම ලියමු. මොහු වෙනම ලියා ගන්න. මොහු අනන්ත ශක්තියින්ගෙන් හා මොහු අනන්ත ශක්තියින්ගෙන් හා කුසලතාවයන්ගෙන් යුක්තයි. අනන්ත ශක්තියින්ගෙන් හා කුසලතාවයන්ගෙන් යුක්තයි. මොහු සර්ව බලධාරී. මොහු සර්ව බලධාරී. සර්වදර්ශී. කමාද දලියන් සර්වදර්ශී. ඒ කියන්නේ මෙයාගේ මේ හැකියාවන්. හරිද? සර්ව බලධාරී. එකක්. ඊට පස්සේ සර්වදර්ශී. ඊට පස්සේ සර්ව ව්‍යාපී. සර්ව ව්‍යාපී. ඒ කියන්නේ හැමතැනම පැතිරිලා ඉන්නවා. සර්ව ව්‍යාපී. අයෙකි. අයෙකි. විශ්වය මැවූ නිසා විශ්වය මැවූ නිසා විශ්වය මැවූ නිසා විශ්ව මාපක ලෙසද විශ්ව මාපක විශ්ව මාපක විශ්ව මාපක විශ්වය නිර්මාණය කළ නිසා විශ්වය නිර්මාණය කළ නිසා විශ්ව කතෘ ලෙසද හඳුන්වයි. විශ්ව කතෘ ලෙසද හඳුන්වයි. මොහුගේ කැමැත්ත පරිදි මොහුගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවිය යුතුය. අපට කියෝන ස්පීඩ් වැඩි වගේ නම් එක පොඩ්ඩක් මෙසේජ් එකක් දාලා කියන්න. හැබැයි මේ ස්පීඩ් එකට ඔයගොල්ලෝ හැදෙන්න ඕනේ. කාලයක් ගිහිල්ලා. මොහුගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවිය යුතුය. මිනිසාට අවශ්‍ය දෑ මිනිසාට අවශ්‍ය දෑ සිදු කළ නොහැක. මිනිසාට අවශ්‍ය දෑ සිදු කළ නොහැක. මිනිසාට අවශ්‍ය දෑ සිදු කළ නොහැක. සියලු දෙනා සියලු දෙනා ඔහුගේ කැමැත්ත පරිදි සියල්ල සිදුවිය යුතුය. මිනිසාට අවශ්‍ය දෑ සිදු කළ නොහැක. මිනිසාට අවශ්‍ය දෑ සිදු කළ නොහැක. සියලු දෙනා සියලු දෙනා මහා බ්‍රහ්ම සියලු දෙනා මහා බ්‍රහ්ම සතුටු වන අයුරෙන් සතුටු වන අයුරෙන් කටයුතු කළ යුතුය. කටයුතු කළ
යුතුය. කටයුතු කළ යුතුය. යටින් ළමයි තරු ලකුණක් දාලා මෙන්න මේවා අපි ලියලා මේක අවසන් කරමු. තරු ලකුණක් දාලා ලියන්න. මිනිසා ඇතුළු ජීවී අජීවී මිනිසා ඇතුළු ජීවී අජීවී සෑම දෙයක්ම නිර්මාණය කරන ලද බැවින් නිර්මාණවාදී ආගමක් ලෙස බ්‍රහ්මණ දහම හැඳින්විය හැක. බ්‍රහ්මණ දහම හැඳින්විය හැක. බ්‍රහ්මණ දහම හැඳින්විය හැක. හරිද? ඒක ළමයි හයිලයිට් කරගන්න. හරිද? අන්තිමේට අපි තරු ලකුණක් දාලා දාපු එක හයිලයිට් කරගන්න. හරිද? හරිද? දැන් අපි කලින් අර ලියපු එකේ බලන්න නිර්මාණවාදය යන්නේ අදහස කිසියම් සකස් කිරීමක් නිර්මාණය කිරීමක් යන්නයි. හරිනේ? එනම් විශ්වය ප්‍රජාව ගස්වැල් තාරකා නේද ඇලදොල සහිත ලෝකයේ යම්කිසි පුද්ගලයෙක් විසින් නිර්මාණය කරා එහෙම නැත්නම් මැව්වා යන්න. ඒ සිදු කළ පුද්ගලයා මහා බ්‍රහ්මයි. අන්න ඒකත් හයිලයිට් කරන්න. ඒ සිදු කළ පුද්ගලයා මහා බ්‍රහ්මයි. ඒකත් හයිලයිට් කරගන්න. හොඳයි. දැන් මෙන්න මේක ඉතාමත්ම කෙටියෙන් දැනගන්න. නිර්මාණවාදය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් නිර්මාණවාදය කියලා කියන්නේ ළමයි මහා බ්‍රහ්ම කියලා පුද්ගලයෙක් එයා ලෝකයේ සියල්ලටම කලින් එයා උප්පත්තිය ලබනවා. ඒක මුණ්ඩික උපනිෂදය අපිට පැහැදිලිවම සඳහන් කරනවා බ්‍රහ්මදේවානම් ප්‍රථමං සම්භවෝය. හරිද? මේ බ්‍රහ්ම ප්‍රථමයෙන්ම විශ්වයේ උප්පත්තිය ලබනවා. ඊට පස්සේ එයා ලෝකය මවනවා. පැහැදිලිද? ඒ ලෝකය මවද්දි ළමයි හිරු සඳු තාරකා ගස්වැල් විශ්වය ප්‍රජාව ඊට පස්සේ ඇලදොල ගංගයි සියල්ල මෙයා මවනවා. හරිද? එතකොට මහා බ්‍රහ්ම තමයි මේ ඔක්කොම මවලා තියෙන්නේ. හරිනේ? ඊට පස්සේ ඒක ඇතුළේදී තව කියනවා ළමයි වැදගත් දෙයක්. මෙයා මවපු ලෝකය තුල මිනිසාට හරිද? හොඳට මතක තියාගන්න. මිනිසාට කැමති දේවල් කරන්න බෑ කියලා. තේරෙනවද? මහා බ්‍රහ්ම මවපු ලෝකය තුල එයා තමයි මිනිසාවත් මැව්වේ. හරිද? අන්න ඒ නිසා මිනිසාට කැමති දේවල් කරන්න බෑ. මිනිසා කරන්න ඕනේ මහා බ්‍රහ්ම සතුටු වෙන ආකාරයේ දේවල්. හරිද? අන්න ඒක තමයි ළමයි මේ නිර්මාණවාදී ආගම ඇතුළේදී මෙන්න කියන කතාව. හරිද? නිර්මාණවාදය කියලා කියන්නේ මොකද්ද? මහා බ්‍රහ්ම මුලින්ම උප්පත්තිය ලැබලා ඉවර වෙලා ලෝකේ නිර්මාණය කරයි කියන එක. හරිද? ඒකෙදී ආ මිනිසාවත් නිර්මාණය කරන ප්‍රජාව කියන එකේ අදහස මිනිසා. පැහැදිලිද? එතකොට එයාවත් නිර්මාණය කරනවා. එතකොට එයාම වූ ලෝකයේ තුල ඉන්න මනුස්සයාට හිතු දේවල් කරන්න බෑ. මිනිසා කරන්න ඕන මහා බ්‍රහ්මව සතුටු වන ආකාරයේ දේවල්. හරිද? ඕක තමයි ළමයි නිර්මාණවාදයේ අදහස. එතකොට මේ බ්‍රහ්මණ දහම කියන එකේ පදනම තමයි ළමයි නිර්මාණවාදය. හරිද? පදනම තමයි නිර්මාණවාදය. එතකොට මෙන්න මේ නිර්මාණවාදයේ මත ඉඳගෙන තමයි ළමයි මෙතනින් එහාට ඉගෙන ගන්න තියෙන සියලුම කාරණා වර්ණ ධර්ම සංකල්පද ආශ්‍රම ධර්මද ත්‍රිවේදයේද ඔය ඔක්කොම ටික හැදෙන්නේ. තේරෙනවද? එතකොට ඔයගොල්ලෝ දැන් බ්‍රහ්මණ දහම කියන්නේ මොකක්ද කියලා දන්නවා. බමුණන් විසින් සමාජයට හඳුන්වලා දීපු ආකල්පයක් තමයි අපි මේ බ්‍රහ්මණ දහම කියලා හඳුන්වන්නේ. එතකොට මහා බ්‍රහ්ම කියන්නේ කවුද කියලා දන්නවා. ඒ වගේම නිර්මාණවාදය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. දැනට ඔයගොල්ලෝ ඒතකොට කාරණා තුනක් ගැන මෙතනදී ඉගෙනගෙන තියෙනවා. හරි. මේකේ තවත් වැදගත් දෙයක් තියෙනවා. හරි. මෙන්න මේ විදිහට අපි ලියාගමු. වෙනම ලියාගන්න ಭಾರತයේ
ಭಾರತයේ සමාජ පසුබිම ಭಾರತයේ සමාජ පසුබිම කොටස් තුනකට බෙදා දැක්විය හැක. ಭಾರತයේ සමාජ පසුබිම කොටස් තුනකට බෙදා දැක්විය හැක. කොටස් තුනකට බෙදා දැක්විය හැක. දැන් 1 2 3 කියලා අපි මෙන්න මේ කොටස් ටික ලියාගමු. අංක 1 තමයි ළමයි ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය. මේ විදිහටයි ප්‍රාග් කියලා ලියන්නේ. ප්‍රාග්. එහෙම නෙමෙයි. ප්‍රාග් වෛදික යුගය. මේකයි නිවැරදි. ප්‍රාග් වෛදික යුගය. දෙවැනි එක වෛදික යුගය. තුන්වෙනි එක බෞද්ධ යුගය. තුන්වෙනි එක බෞද්ධ යුගය. බෞද්ධ යුගය. හරිනේ? එතකොට අපිට මේ ಭಾರತයේ සමාජයත් ළමයි කොටස් තුනකට බෙදන්න පුළුවන්. දැන් මම කලින් කතා කරපු තැන්වල එහෙම නැත්නම් කලින් අපි කතා කරපු කොටසේ මම කිව්වා මේ බමුණන්ගේ යුගයක් ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී බුදුන් වහන්සේගේ පහළ වීමත් කියලා. හරිද? එතකොට මේ බෞද්ධ යුගය කියලා ළමයි කතා කරන්නේ ඇත්තටම ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස ගැන. හරිද? මොකද මං කිව්වා ಭಾರತයේ බුදුන් වහන්සේ පහළ වෙන කාලය. ඒක තමයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස. මං කිව්වා බුදුන් වහන්සේට කලින් ඉන්දියාවේ හිටිය කට්ටියක් තමයි බමුණෝ. එතකොට අන්නේ බමුණෝ හිටපු කාලයක් තිබ්බා. හරිද? ඒ කියන්නේ බුදුන් වහන්සේගේ උප්පත්තිය ලබන්න කලින් කාලේ. එහෙම නැත්නම් බමුණු හිටපු කාලය තමයි ඒකට තමයි අපි මේ වෛදික යුගය කියලා කියන්නේ. අපිට වෛදික යුගයටම කියන්න පුළුවන් එහෙනම් බ්‍රහ්මණ යුගය කියලා. හරිද? එතකොට බ්‍රහ්මණ යුගය කියලා කියන්නේ වෛදික යුගයටම තමයි. හරිනේ? ඊට පස්සේ ළමයි දැන් මේ යුග දෙක ගැන ඔයගොල්ලෝ දන්නවා. හරිද? බෞද්ධ යුගය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ පහළ වීම ඉන්දියාවේ සිද්ධ වෙච්ච කාලය. ඒක ක්‍රිස්තු පූර්ව 6 වන සියවස. ඊට කලින් මම කිව්වා යුගයක් තිබ්බා. ඒ කාලේ තමයි මේ බමුණන්ගේ ආකල්ප වැඩිපුරම ක්‍රියාත්මක කරපු කාලය. ඒකට අපි කියනවා බ්‍රහ්මණ යුගය. හරිද? එතකොට ওই යුග දෙක ගැන ඔයගොල්ලෝ දන්නවා. අපි මේ බ්‍රහ්මණ යුගයටත් කලින් යුගයක් තිබ්බා. අන්න ඒකට තමයි ළමයි මේ ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ. තේරෙනවද? එතකොට මේක යුග තුනක් ඇතුළේදී අපි කතා කරනවා. එතකොට මෙන්න මේ යුග තුන ඇතුළේදීම අපි ඒ කාලේදී මොනවද උනේ කියලාත් කතා කරනවා. තේරෙනවද? දැන් මේ යුග තුන මතක තියාගන්න ඕනේ. දැන් මෙන්න මේ යුග තුන කවුරු හරි කිව්වොත් මෙන්න මේ විදිහට කොයි කාලද කියලා. එහෙම නැත්නම් මේවා බෙදලා පෙන්වන්න කිව්වොත් එම ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද මෙන්න මේ කාල මෙන්න මේවා තමයි මේ කාලේදී සිද්ධ වුනේ. මෙන්න මේ නිසා තමයි මේවා බෙදෙන්නේ. කියන්න පුළුවන්ද? මේ තුන ඔයගොල්ලන්ට තේරුණාද? මේ යුග තුන මුලින්ම. තේරුණා නම් මැසේජ් එකක් දාන්න. මෙන්න මේ යුග තුන. කට්ටියට ඇහෙනවද? අයෝධ්‍යා ඇහෙනවද මාව පැහැදිලිව? හරි. හොඳයි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ යුග තුනේ නම් දැනගන්න එක ගොඩාක්ම වැදගත්. හරිද? මෙන්න මේ යුග තුන. මොකද මේ යුග තුන පටල ගත්තොත් එම ඉස්සරහට ඉගෙන ගනිද්දී ඔයගොල්ලන්ට එක එක පැහැදිලි නැති තැන් ඉස්සරහට එන්න පුළුවන්. හරිනේ? බෞද්ධ යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බෞද්ධ යුගය ආරම්භ වෙන්නේ බුදුන් වහන්සේ ඉපදුනාට පස්සේ. පැහැදිලිද? ඉපදුනාට පස්සේ කියන්නේ ඇත්තටම බුද්ධාම දේශනා කරන්න ගත්තට පස්සේනේ නේද? මුලින්ම ඉපදින්නේ බුදුහාමුදුරු නෙමෙයිනේ. සිද්ධාර්ථ කියලා කුමාරයෙක් නිපදෙන්නේ නේද? අවුරුදු 35 විතර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම ඊට පස්සේනේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. අන්න ඒකනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ බුදුන් වහන්සේගේ ආරම්භය කියලා. තේරෙනවද?
එතකොට අන්න එක තමයි ළමයි සිද්ධ වෙච්ච කාල පරිච්ඡේදය තමයි අපි ක්‍රිස්තපූර්ව 6 වෙනි සියවස කියලා කියන්නේ. ඊට කලින් හිටියේ එහෙනම් බමුණු නේද? අර නිර්මාණවාදය වගේ අදහස් බහුල වෙච්ච කාලේ. ඒකට තමයි ළමයි අපි වෛදික යුගය කියලා කියන්නේ. තේරෙනවද? එතකොට වෛදික යුගයටම සමානයි එහෙනම් මෙන්න මේ බ්‍රහ්මණ කියන යුගය. හරිද? මොකද මේ කාලේ තමයි බමුණෝ හිටියේ. හරිද? මෙන්න මේ බමුණන්ටම කියන්න පුළුවන් නමක් තමයි ළමයි මේ වෛදික කියලා කියන්නේ. හරිද? ඒ විදිහට මතක තියාගන්න. එතකොට මේ වෛදික යුගයට කලින් යුගයට අපි කියනවා ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය. එතකොට මෙන්න මේ යුග තුන ගැන ළමයි අපි මෙතනදී ඉගෙන ගන්න අවශ්‍යයි. හරිද? අපි හින්දා කෙටියෙන් මේ යුග තුන ගැන පොඩ්ඩක් ලියමු මෙන්න මේ විදිහට. එක ගන්න ළමයි මෙතනින් පහළට මෙන්න මේ විදිහට ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය. එහෙනම් මේ ප්‍රාග් වෛදික යුගය කියලා ළමයි මෙතනදී මේ අදහස් කරන්නේ මේ බමුණන්ට කලින් කාලය. පැහැදිලිනේ? බමුණන්ට කලින් කාලය. හරිනේ? මෙහෙම ලියමු. බ්‍රහ්මණ ආකල්ප බ්‍රහ්මණ ආකල්ප බ්‍රහ්මණ ආකල්ප සමාජයේ මුල් බැස ගැනීමට පෙර කාල පරිච්ඡේදයයි. පෙර කාල පරිච්ඡේදයයි. පෙර කාල පරිච්ඡේදයයි. මෙම කාලයේ මෙම කාලයේ මෙම කාලයේ මෙම කාලයේ නිශ්චිත ආගමක් නොතිබූ අතර නිශ්චිත එක් ආගමක් නොතිබූ අතර ආගම් බහුල කාල පරිච්ඡේදයක් විය. ආගම් බහුල කාල පරිච්ඡේදයක් විය. එක් ආගමක් නොතිබිච්ච කාල පරිච්ඡේදය. එනම් බහුදේවවාදය එනම් බහුදේවවාදය පැවති කාල පරිච්ඡේදයයි. එනම් බහුදේවවාදය පැවති කාල පරිච්ඡේදයයි. හරිද? දැන් බලන්න ළමයි මේ ප්‍රාග් වෛදික යුගය කියලා කියන්නේ බමුණුන්ගේ ආකල්ප සමාජගත වෙන්න කලින් කාලය. හරිද? බමුණු සමාජයට එන්න කලින් කාලය. හරිද? එතකොට මේ කාලේදී එක් ආගමක් නැහැ. අපි දැන් දන්නවා බමුණන්ගේ කාලයේදී මේ බ්‍රාහ්මණ දහම කියලා එකක් තිබ්බා. හරිද? බමුණු එන්න කලින් ළමයි එහෙම එක් ආගමක් තිබ්බේ නෑ ಭಾರತයට. හරිද? එක් ආගමක් නැහැ කියන්නේ ළමයි එහෙනම් ඒක ඇතුළේදී ගොඩක් ආගම් තිබිලා තියෙනවා. හරිද? ගොඩක් ආගම් තිබ්බයි කියන්නේ අපි ගොඩක් කියන්න බහු කියලා කියනවනේ. එහෙනම් බහුදේවවාදයක් තිබ්බ කාල පරිච්ඡේදයක් තමයි ළමයි ප්‍රාග් වෛදික කාල පරිච්ඡේදය. හරිද? එතකොට මෙන්න මේ බහුදේවවාදය කියන්නේ මොකද්ද? බොහෝ දෙවිවරු පිළිබඳ ආකල්පයක්. ඒ කියන්නේ ඒ කාලේ හිටිය මිනිස්සු එක දෙවි කෙනෙක් හිටියේ නෑ. ගොඩක් දෙවිවරු පිළිබඳ විශ්වාසයක් තිබ්බා. හරිද? ඒකට තමයි අපි බහුදේවවාදී කියලා සරලව කියන්නේ. මේකෙදි ළමයි දෙවිවරු වර්ග තුනක් හිටියා. එකක් තමයි ආකාෂ්ඨ දෙවිවරු. හරිද? ආකාෂ්ඨ දෙවිවරු හිටියා. ඊට පස්සේ භූමෂ්ඨ දෙවිවරු හිටියා. හරිද? ආකාෂ්ඨ කිව්වට පස්සේ ඔයගොල්ලෝ තේරෙනවා ආකාශයේ හිටියේ දෙවිවරු කියලා. ඒ කියන්නේ ඔය
අහසේ ඉන්නේ. දැන් අපිට අහසේ අමුතු අමුතු දේවල් පේනවනේ ඉස්සරම. හරිද? මම මේ කියන්නේ දැන් නෙමෙයි. හරිද? දැන් අවුරුදු 1500කටත් කලින්. හරිද? ලොකු කාලයක්. 1500 නෙමෙයි සාමාන්‍ය ක්‍රිස්තු පූර්ව 1500. හරිද? ක්‍රිස්තු පූර්ව 1500. කියන්නේ බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6නේ. හරිද? මේක කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 1500 ගැන. හරිද? එතකොට අවුරුදු එතන ඉඳලා දහස් ගාණක් පස්සට යනවා. හරිනේ? එතකොට ඒ කාලේ මිනිස්සු හිතුවා ළමයි ආකාශට දෙවිවරු, අහසේ ඉන්න දෙවිවරු. ඒ කියන්නේ හිරු සඳු දැක්කට පස්සේ ඒගොල්ලෝ ඒවා පිළිබඳ මොනවා හරි කුතුහලයක් ඇති කරගෙන ඒවා දෙවිවරු විදිහට සැලකුවා. නේද? අපි දන්නවා බොහොම ශිෂ්ටාචාර ගොඩ නැගෙන්නේ නේද? මේ පරිසරයේ දේවල් ආශ්‍රය කරගෙන ඒ කියන්නේ මිනිසුන්ට පැහැදිලි කරන්න බැරි. හරිද? කියන්නේ අතීතයේම මිනිසුන්. හරිනේ? දැන් නම් තාක්ෂණයේ දියුණු වෙලා අපි දැන් දන්නවා මේ ඉර කියලා කියන්නේ මොකක්ද? නේද? එතකොට හඳ කියලා කියන්නේ මොකක්ද? කොහොමද වර්ෂාවක් ඇති වෙන්නේ? හරිද? ඒව පිළිබඳ සිද්ධාන්ත අපි දැන් දන්නවා මේ නවීන ලෝකයේ තාක්ෂණයත් එක්ක. හරිද? මම මේ කතා කරන්නේ ක්‍රිස්තු පූර්ව 1500 ළම. ඒ කියන්නේ එන්න කාලයක් පස්සට යනවා. තේරෙනවද? එතකොට ඒ කාලේ මිනිස්සු මේ වගේ දේවල් මෙච්චර දැනුමක් නැහැ. මේ වගේ දේවල් දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝට පේනවා මේ වගේ හිරක් පායනවා. හරිද? ඒ කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙන ඉර රස්නේ නේද? ඉර ඊට පස්සේ බහැලා යනවා. ඊට පස්සේ හඳ පායනවා, තරු පායනවා නේද? එතකොට ඒගොල්ලෝ හිතනවා මේවා මේ දෙවිවරු කියලා. හරිද? ඒවලට වැඳුම් පිදුම් කරපු කට්ටිය. තේරෙනවද? ඒ නිසා ඒගොල්ලෝ හිතුවා ළමයි ආකාශයේ ඉන්න දෙවිවරු ඉන්නවා. හරිද? භූමෂ්ඨ දෙවිවරු කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. භූමියේ ඉන්න දෙවිවරු. අපි දන්නවා ළමයි මේ භූමියේ ඉන්න දෙවිවරු විදිහට ඒගොල්ලෝ සැලකුවා ළමයි විශාල වෘක්ෂ. හරිද? විශාල පර්වත නේද? ඒවා අපේ අතීත ලංකාවෙත් තිබ්බනේ. අපි දන්නවා අපි ගස් ගල් වලට වන්දනා කරපු જાතියක් නේද? එතකොට ඒ කාලෙත් ඉන්දියාවේ හිටිය අතීත මිනිසුත් තමයි මේ භූමියේ තිබ්බ විශාල දේවල් වලට වන්දනාමාන කරනවා. නේද? එතකොට ආකාශට දෙවිවරු හිටියා, අහසේ දෙවිවරු ඉන්නවයි කියලා විශ්වාස කරා. ඊට පස්සේ භූමස්ත දෙවිවරු භූමියේ ඉන්නවයි කියලා විශ්වාස කරා දෙවිවරු. අනිත් පැත්තට ගත්තොත් එම අන්තරීක්ෂට. හරි අන්තරීක්ෂට කියන්නේ ළමයි මේ දෙක මැද. ඒ කියන්නේ අහසත් පොළවත් මැද ඉන්න දෙවිවරු. ඒ කියන්නේ අපිට මේ හවුවෙන ස්පේස් එක. ඕගොල්ලෝ දැන් අත ගෑවොත් එම ඕගොල්ලොන්ගේ අත යනවනේ ඔය හැමතැනින්ම. හරි. ඕකට තමයි අන්තරීක්ෂය මැද. හරිය. තේරෙනවද? අපි දන්නවා ඒකේ නිකන් වාතය තියෙනවානේ. දැන් එහෙම අපිට කියන්න පුළුවන් ඔක්සිජන් තමයි තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඊටම පොඩි ප්‍රමාණයක් තියෙනවා. නේද? ඔක්සිජන් 20ක් තියෙනවා. ඔහොම අපිට කියන්න පුළුවන් එක එක විදිහට. එතකොට ඔන්න ඔය හරියට ළමයි එහෙම නැත්නම් ඔන්න උතරත් ඔය අන්තරීක්ෂ කොටසේ දෙවිවරු ඉන්නවා කියලා විශ්වාස කරා. අපි දන්නවා වාතය. එහෙම නැත්නම් හුළඟ නේද? දැන් ඔයගොල්ලෝ දන්නවද හුළඟ එන්නේ කොහෙන්ද කියලා? නෑනේ. කවුරු හරි දන්නවද හුළඟ එන්නේ කොහෙන්ද කියලා? නෑනේ. හැබැයි ඔයගොල්ලන්ට හුළඟේ ක්‍රියාකාරීත්වයක් දකින්න පුළුවන් වෙලාවක් තියෙනවා. කොයි වෙලේටද? ඊතර බලන්න ළමයි හොඳ සැඩ සුළඟක්. හරිද? හොඳට තදට හුළං හමන වෙලාවක්. හරිද? ටොනාඩෝවක් වගේ කියලා හිතන්නකෝ. බලන්නකෝ ඇවිල්ලා ඉවර වෙලා තියෙන ඔක්කොම ටික ගලවගෙන යන හැටි. ගෙයක් තිබ්බොත් ගෙයත් කඩාගෙන යනවා. හරිද? ගහක් තිබ්බොත් ගහත් උගුල්ලගෙන යනවා. නේද? වාහනයක් තිබ්බොත් ඒකත් පෙරලගෙන යනවා. හරිද? ඒ කියන්නේ ළමයි ඒක යම්කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා මිනිස්සුන්ට පේනවා. හැබැයි මිනිස්සුන්ට ඒක දකින්න බෑ. හරිනවද? ඔයාලට හුළඟ එනවා පේනවද? ඔයා දැන් හුස්ම ගන්න. ඔය හුළඟෙන වාතය එන්නේ. හරිද? හැබැයි ඕක එන තැනක්වත් ඕක අපිට පේන්නේ නැහනේ. හැබැයි අපිට තේරෙනවා ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා. හරිද? එන්නේ නිසා එන්නේ විදිහට මිනිස්සු හිතුවා මේ අන්තරීක්ෂය කියන කොටසේ දෙවිවරු ඉන්නවයි කියලා. එතකොට මේ බහුදේවවාදී සංකල්පය ඇතුළේදී මිනිස්සු හිතපු දෙයක් තමයි ළමයි දෙවිවරු අපිට කොට්ටාස 3ක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඒගොල්ලෝ හිතුවා අහසේ දෙවිවරු ඉන්නවා. පොළවේ දෙවිවරු ඉන්නවා. ඒ අතරමැදත් දෙවිවරු ඉන්නවා කියලා ළමයි මේගොල්ලෝ මේ වලට වන්දනාමාන කරන්න ගත්තා. එතකොට මේ ප්‍රාග්වෛදික යුගය ඇතුළේදී එක් ආගමක් තිබ්බේ නැහැ. බහුදේවවාදයක් තිබ්බා. හරිනේ? ඒක අපි මෙහෙම ලියමු. බහුදේවවාදය කියලා අපි කිව්ව බහුදේවවාදයක් පැවතුනායි කියලා. මෙහෙම ලියන්න. මෙහිදී දෙවිවරු වර්ග තුනක් විය. දෙවිවරු වර්ග තුනක් විය. දෙවිවරු වර්ග තුනක් විය. අංක 1 ආකාෂ්ට දෙවිවරු. උදාහරණයක් දාගන්න සරලව ඉර හඳ හරිද තාරකා ඒ වගේ ඒවා දාගන්න. ඊට පස්සේ භූමස්ත. ඒ කියන්නේ භූමියේ ඉන්න දෙවිවරු. භූමස්ත දෙවිවරු. භූමියේ ඉන්න දෙවිවරු. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ළමයි ගල් නේද? විශාල පර්වත, විශාල වෘක්ෂ නේද? තව විශාල තව අපිට කඳු ගන්න පුළුවන් නේද? ගලුයි කඳුයි කියන්නේ දෙකක්නේ. හරිනේ? ඒව අපිට ගන්න පුළුවන්.
වෙල භූමෂ්ට කියන කොට්ටාසයට අයිති වෙනවා. තුන තමා අන්තරීක්ෂ්ට කියන දෙවිවරු. අන්තරීක්ෂ්ට දෙවිවරු. ඒ කියන්නේ අතරමැද. හරිද? අපිට ගන්න පුළුවන් වාතය. වාතය. අපි කියන එයා එක කියලා. වාතය. හරිද? හොඳයි. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියාගන්න. මෙම කාල පරිච්ඡේදයේ මිනිසුන් කැමති දහමක් එන්න කැමති ආගමක් ඇදහීම සිදු කළහ. ඇදහීමක් එම ඇදහීම සිදු කළහ. ඇදහීම සිදු කළහ. ඇදහීම සිදු කළහ. මෙම කාලයේ කාන්තා නිදහස පැවතිනි. කාන්තා නිදහස පැවතිනි. කාන්තා නිදහස පැවතිනි. කාන්තා නිදහස පැවතිනි. හරි. දැන් ලියාගත්ත දේ ටික මෙන්න මේවා ළමයි හයිලයිට් කරගන්න. දැන් ওই බහුදේවවාදය කියන එක උතනදී හයිලයිට් කරගන්න. ප්‍රාග් වෛදිකයේදී බහුදේවවාදය පැවතුනායි කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ කාන්තා නිදහසක් තිබ්බයි කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ එක් ආගමක් නැහැයි කියන එක හයිලයිට් කරගන්න. අනික තමයි බමුණුන් එන්න කලින් කියලා අපි තිව්වනේ. يعني බ්‍රහ්මණ ආකල්ප එන්න කලින් කාල පරිච්ඡේදය කියලා. අන්න ඒකත් හයිලයිට් කරගන්න. හොඳයි. හරිනේ. දැන් ඕගොල්ලොන්ට දලා අදහසක් තියෙනවා මොකක් ගැනද? ප්‍රාග් වෛදික යුගය ගැන. බමුණු එන්න කලින් කාලය බහුදේවවාදයක් තිබ්බ. කාන්තා නිදහසක් තිබ්බ කාල පරිච්ඡේදයක්. ඔන්න ඊට පස්සේ අපි ලියනවා වෛදික යුගය. ඉක්මනට ලියමු වෛදික යුගය. ඒකත් අනුමාත්‍රකාවක් විදිහට පහලට ගන්න. වෛදික යුගය. වෛදික යුගය. මේව ලියාගන්න. මෙය බ්‍රහ්මණ යුගය ලෙසද හැඳින්විය හැක. මෙය බ්‍රහ්මණ යුගය ලෙසද හැඳින්විය හැක. බ්‍රහ්මණ යුගය ලෙසද හැඳින්විය හැක. මෙය බ්‍රහ්මණ යුගය ලෙසද හැඳින්විය හැක. මෙම යුගයේ මෙම යුගයේ මෙම යුගයේ මෙම යුගයේ
බ්‍රහක්මන ආකල්ප. බ්‍රහක්මන ආකල්ප. අයෝධ්‍යාව ඔයාගේ මයික් එක ඔන් වෙලා මෙම යුගයේ බ්‍රහක්මන ආකල්ප. බ්‍රහක්මන ආකල්ප බහුල විය. බහුල විය. බහුල විය. මෙම යුගයේදී මෙම යුගයේදී මෙම යුගයේදී වෛදික ග්‍රන්ථ වෛදික ග්‍රන්ථ වෛදික ග්‍රන්ථ තුනක් තුනක් ලියවිනි. වෛදික ග්‍රන්ථ තුනක් ලියවිනි. වෛදික ග්‍රන්ථ තුනක් ලියවිනි. හරි. අපි එන්නේ පොත් තුනත් ලියාගමු. හරිද? දැන් ඕගොල්ලොන්ට දැන් මෙන්න ඕගොල්ලොන්ට ටික ටික ළමයි තේරෙන්න ඕනේ මේ කතාව. හරිද? දැන් මෙතනදී කියනවා අපි මේ වෛදික ග්‍රන්ථ තුනක් ලියුණයි කියලා. හරිද? එතකොට ඕගොල්ලොන්ට තේරෙනවා මේ ಭಾರತೀಯ සමාජයේ කොටස් තුනකට බෙදීමේදී අපිට මේ වෛදික කියන නම කොහෙන්ද ආවේ කියලා. හරිද? වෛදික කියන නම කොහෙන්ද ආවේ කියලා. මේ වෛදික ග්‍රන්ථ. හරිද? මේ වෛදිකයෝ කියලා කියන්නේ ඇත්තටම මම කියවනේ දැන් බමුණන්ට කියන්න පුළුවන් කියලා මේක මේ වෛදික යුගය සමානයි බ්‍රාහ්මණ යුගය. හරිනේ? බ්‍රාහ්මණ යුගය. එතකොට වෛදිකයෝ කියලා කියන්නේ බමුණන්ටම තමයි. හරිද? එතකොට මෙන්න මේ බමුණාගේ ඉගැන්වීම් තිබ්බේ පොත් තුනක් ලියවෙනවා ළමයි මේ කාලේදී. අපි ඒවලට කියනවා වෛදික ග්‍රන්ථ කියලා. එන්නද වෛදික ග්‍රන්ථ. ඔයගොල්ලෝ දන්නව ඇති අහලා ඇති ඍග්වේදය. හරි දැන් අපි කියවනේ පොත් තුනක් ලියවුනේ කියලා. ඔයගොල්ලන්ට මේවා ලියන්න පුළුවන්. ඍග්වේදය. මේ වේද ග්‍රන්ථ තමයි ලියන්නේ. වේද. හරි වේද කියන එක තමයි මේ වෛදික කියලා කියන්නේ. හරිද? ඍග්වේදය. අංක 2 යජුර්වේදය. යජුර්වේදය. 3 සාමවේදය. 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 හරිනේ? මෙන්න මේ තුනටම කියන්න පුළුවන් නමක් කියන්න බලන්න දන්න කෙනෙක්. දන්න කෙනෙක් කියන්න බලන්න මේ තුනටම කියන්න පුළුවන් නම. මේ ඍග්වේදයටයි යජුර්වේදයටයි සාමවේදයටයි මේ තුනටම කියන්න පුළුවන් නම. මයික් එකක් ඔන් කරලා කියන්න ළමයි. හැමදෙස්සෙම මැසේජ් බලන්න බෑ. ඔව් වේද ග්‍රන්ථ. ඒක හරි. අන්න කපටි උත්තර දෙනවා ඈ. මං කිව්වා මෙතන මේ වේද ග්‍රන්ථ කියන්නේ මං කියවනේ වේදය කියලා කියන්නේ වෛදික කියන එකටම තමයි. වෛදික ග්‍රන්ථ. හරිද? වේද ග්‍රන්ථ. සමානයිනේ. මං කියන්නේ මේ තුනට කියන්න පුළුවන් නම. මේ තුනට ප්‍රසිද්ධ නමක් තියෙනවා. මොකද්ද? අපි මේ වලට කියනවා ළමයි ත්‍රිවේදය කියලා. හරිද? මේක තමයි නම. ත්‍රිවේදය. හරිද? ත්‍රි කියන එක අපි දන්නෝනේ තුන කියලානේ කියන්නේ ත්‍රි කියලා. එතකොට වේදය කියන්නේ ළමයි මේ විත් කියන ධාතුවෙන් නිෂ්පන්න වෙච්ච වචනයක්. එතකොට මේ විත් කියලා කියන්නේ ඥානය. හරිද? නොලෙජ් එක කියන එක. ඒගොල්ලෝ පැහැදිලි මේ බමුණන්ගේ දැනුම් පද්ධතිය අන්තර්ගත කරලා තිබ්බේ පොත් තුන තමයි එහෙනම් ත්‍රිවේදය කියලා කියන්නේ. තේරුණාද? ග්‍රන්ථ තුනක් තිබ්බා. මේ තුන ඇතුලේ තමයි ළමයි මේ බමුණන්ගේ ආගමේ තිබ්බේ. එහෙම නැත්නම් බමුණන්ගේ දර්ශනය, බමුණන්ගේ මෙන්න මේ
කල්චර් එක මේගොල්ලොන්ගේ මේ කියන්න තිබ්බේ දේවල් වේද පාඨ ශ්ලෝක ඔය ඔක්කොම අන්තර්ගත කරලා ලියපු පොත් තුන. ඒක තමයි ඒගොල්ලොන්ගේ ඥානය කැටි කරලා තිබ්බේ ග්‍රන්ථ තුන. ඒ නිසා තමයි අපි මේකට කියන්නේ ත්‍රිවේදය කියලා. ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය. මේක අපි සාමන් කියලත් කියනවා. හැබැයි සාමවේදය කියලා තමයි කියන්නේ. පසු කාලීනව මේකට තව එක වේදයක් එකතු වෙනවා ළමයි. අතර්වන් කියලා. හරිද? අතර්වන් කියලා වේදයක් එකතු වෙනවා. අන්න එතකොට අපි කියනවා මේක චතුර්වේදය කියලා. හරිද? වේද හතරක් වෙනවනේ. හතරට චතුර් කියලා කියනවා. එතකොට චතුර්වේදය කියලා කියනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දැනට මේ ත්‍රිවේදය කියන එක. එතකොට මෙන්න මේ ත්‍රිවේද ග්‍රන්ථ ලියවෙන කාලයට තමයි ළමයි මේ වේද යුගයේ මනන වේද සාහිත්‍යයක් ආරම්භ වෙන කාලය. හරිද? එතකොට අන්න ඒ නිසා තමයි මේ වේද සාහිත්‍යයක් මේ මනන වෛදික ග්‍රන්ථ ලියවෙන කාලය නිසා තමයි අපි මේකට වෛදික යුගය කියලා කියන්නේ. හරිද? ඔය වෛදික යුගයේදී මේ සියල්ලම සිද්ධ කරන්නේ බමුණෝ. ඒ නිසා අපි මේ වෛදික යුගය බ්‍රාහ්මණ යුගයේ විදිහටත් හඳුන්වනවා. හරිද? එතකොට මේ බමුණන්ගේ ඉගැන්වීම් කැටි කරලා ලියපු ග්‍රන්ථ තුන ත්‍රිවේදයේ ලියවෙන කාලය. හරිද? ඒ නිසා තමයි අපි මේකට වෛදික යුගය කියලා කියන්නේ. එහෙනම් වෛදික යුගයට කලින් තිබ්බ යුගය ප්‍රාග් වෛදික යුගය බවට නිකම්මපත් වෙනවා. එහෙනම් අපි මේ හඳුන් ගැනීමට ළමයි පාවිච්චි කරන නම් නෙමෙව්වා. හරිද? මේ නම් හැදෙන්නේ වෛදික යුගය කියන්නේ බමුණන්ගේ යුගය. මේ බමුණුන්ගේ තියෙන ඉගැන්වීම් මේගොල්ලෝ පොත්වල ලියන්න ගන්නවා. තේරෙනවද? ඒ එහෙම ලියපු පොත් තුන තමයි ළමයි ඒගොල්ලෝගේ ඥානය අරන් ගිය පොත් තුන තමයි මෙන්න මේ රික් යජුරු සාම කියන පොත් තුන. ඒකට අපි ත්‍රිවේදය කියනවා. එතකොට එන්නේ ඒ ත්‍රිවේදය මනන වෛදික ග්‍රන්ථ වෛදික සාහිත්‍යය ලියවෙන නිසා අපි මේක වෛදික යුගය කියනවා. වෛදික යුගයට කලින් යුගය නම් ප්‍රාග් වෛදික යුගය විදිහට අපි හඳුන්වනවා. හරිද? ඊට පස්සේ මේ බමුණන්ගේ ඉගැන්වීම් හරිද? කාලයක් තිස්සේ සමාජයේ තියෙන මේවා බිඳ වැටෙන්න කාලයක් එනවා. නේද? අපි දන්න ලෝකේ කිසිම දෙයක් එක විදිහට පවතින්නේ නැහැ නේද? කාලෙන් කාලයට හැමදේම වෙනස් වෙනවා. එතකොට ඒ විදිහටමත් මෙන්න මේ බමුණන්ගේ ඉගැන්වීම ළමයි කාලයක් ගියාම වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ බමුණන්ගේ ඉගැන්වීම් කඩා වැටෙන කාලයක් තියෙනවා. අපි කියනවා ඒ කාලේ ශ්‍රමණයන්ගේ නැගී සිටීමක් තියෙන කාලය. මෙන්න මේ කාලයට තමයි අපි බෞද්ධ යුගය කියන්නේ. අපිට ඒක අංක විදිහට පෙන්නනොත් එම ක්‍රිස්තු පූර්වයෙන් ගත්තොත් 6 වන සියවස. පැහැදිලිද? ක්‍රිස්තු පූර්ව 6 වන සියවස තමයි බෞද්ධ යුගයේ ආරම්භය. මේ වෛදික යුගයට තවත් වැදගත් දෙයක් අපිට ලියන්න තියෙනවා. මොකද්ද? කාන්තා නිදහස. එකටම ලියාගන්න. කාන්තා නිදහස. අපි මේක ලියුවා නේද? ඍග්වේදය, යජුර්වේදය, සාමණේරවේදය කියලා. හරිද? ඒ ටික ලියුවානේ. මේවා ත්‍රිවේදය ලෙස හඳුන්වනු ලබයි. මේ විදිහට ඒක ඉවර කරා. මේවා ත්‍රිවේදය ලෙස හඳුන්වනු ලබයි. ඊට පස්සේ ලියා ගන්න මෙම කාලයේදී කාන්තා නිදහස දක්නට නොමැත. කාන්තා නිදහස දක්නට නොමැත. එතකොට එන්න එකත් හයිලයිට් කරගන්න ඕනේ. ඒවා විශේෂ දේවල්. ත්‍රිවේදය කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ කාන්තා නිදහසක් තිබ්බේ නැහැ කියන එක හයිලයිට් කරගන්න. ඊට පස්සේ අපි ලියමු බෞද්ධ යුගය. බෞද්ධ යුගය. බෞද්ධ යුගය. බෞද්ධ යුගය. දැන් ඒගොල්ලෝ බෞද්ධ යුගය කියන එක ගැන දන්නව නේද? මේව ලියන්න. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බුදුන් පහළ වීමත් සමග බුදුන් පහළ වීමත් සමග ආරම්භ වූ කාල පරිච්ඡේදයකි
බ්‍රහ්මනාකල්ප බිඳ වැටමින් පැවති අතර බ්‍රහ්මනාකල්ප බිඳ වැටමින් පැවති අතර නැවතත් කාන්තාවගේ නිදහස නැවතත් කාන්තාවගේ නිදහස ඉස්මතු වන ඉස්මතු වන ඉස්මතු වන ඉස්මතු වන කාල පරිච්ඡේදයකි කාල පරිච්ඡේදයකි කාල පරිච්ඡේදයකි හරි හොඳයි ඔන්න එහෙනම් අපි දැන් අද දවස ඇතුළතේ මේ ටික ඉගෙන ගත්තා. එතකොට මේක ඇතුළතදී අපි ගොඩාක් පාඩම් කොටස් කතා කරා. හරිද? අපි එතකොට සිලබස් එකේ මුල් පාඩමේ වැදගත් කොටස් ටිකක් අදට කතා කරා. එතකොට මෙතෙන්දී ප්‍රාග් වෛදික යුගය. හරිද? මේ ಭಾರತೀಯ සමාජ පසුබිම අපි මේක අපේ අධ්‍යයන පහසුව දක්වා තමයි මේ විදිහට කොටස් තුනකට බෙදන්නේ. මොකද මේ කොටස් තුන ඇතුළේ අපිට කතා කරන්න තියෙන නිසා. ප්‍රාග් වෛදික යුගය කියන්නේ මොකක්ද කියලා දන්නවා. සරලව ගියොත් එimhe බමුණු ඉන්දියාවට එන්න කලින් කාලේ. හරිද? ඒ කියන්නේ එහෙම නැත්නම් බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් සමාජගත වෙන්න කලින් කාලේ. තේරෙනවද? එතකොට මේ කාලේ තමයි මොකද්ද තිබ්බේ? බහුදේවවාදය තිබ්බේ මෙන්න මේ කාලේ. හරිද? ඒ වගේම කාන්තා නිදහස. මේ දෙක තමයි මෙතනදී වැදගත්. හරිද? මොකද්ද? බහුදේවවාදය අනිත් පැත්තෙන් කාන්තා නිදහසයි. හරිද? කාන්තා නිදහසයි. ওই දෙකම තිබ්බ මේ ප්‍රාග් වෛදික යුගයේදී. හරිද? වෛදික යුගය කියලා කියන්නේ බමුණන්ගේ යුගයම නම් බ්‍රාහ්මණ යුගය ළමයි මේ කාලේදී කාන්තා නිදහස කියන එක. කාන්තා නිදහස කියන එක තිබ්බේ නැහැ. හරිද? මෙතනදී කාන්තා නිදහස තිබ්බා. මෙතනදී කාන්තා නිදහස තිබ්බේ නැහැ. බෞද්ධ යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ කාල පරිච්ඡේදය. මොකද බුදුන් වහන්සේගේ පහළ වීම සිද්ධ වෙන කාල පරිච්ඡේදය. මේ කාලේදී බමුණන්ගේ ඉගැන්වීම් බිඳ වැටෙන කාලයක්. ඒත් එක්කම නැවතත් ඒ කියන්නේ බෞද්ධ යුගයට කලින් තිබ්බේ වෛදික යුගයනේ. එහෙම නැත්නම් බමුණන්ගේ යුගයනේ. ඒකෝ මේ බමුණන්ගේ යුගයේදී තිබ්බර කාන්තා නිදහස නැති කරලා තිබ්බ එක නැවත වතාවක් කාන්තාවන්ට ඇති වෙන්න ගත්ත කාලය කියන්නේ කාන්තා නිදහස නැවතත් ගොඩනැගෙමින් තිබ්බ කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් එම කාන්තා නිදහස නැවත ඇති වෙනවා. මුලින්ම කාන්තාවට නිදහස තියෙනවා නැති වෙනවා ආපහු පාරක් ඇති වෙනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි ළමයි අපිට මෙතනදී මේ සමාජයේ කොටස් තුනකට කඩලා ඉවර වෙලා මෙතනදී ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඔතනදී ඔයගොල්ලෝගේ සිලබස් එකට ගොඩක් වැදගත් මේ කාන්තාව කියන චරිතය. මොකද අපි මේ කාන්තාවගේ නිදහස කියන එක ඇතුළේදී නැවත වතාවක් මේ තුන ගැන වැඩි දුර ඉගෙන ගන්නවා. මම තේරෙනවද? එතකොට අද දවස් ඇතුළත ගොඩාක් මාතෘකා 7ක් විතර අපි කතා කරලා තියෙනවා වැදගත්ම දේවල්. හරිද? මොකද මේවා ගොඩාක් වැදගත් වෙනවා ඉස්සරහා පාඩම් වලට. හරි. මේතෙන්ට වෙනකම් මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලු හරි ප්‍රශ්න හරි තියෙනවද? තේරිච්ච නැති මොනවා හරි තියෙනවද? හොඳයි. එහෙනම් ළමයි දැන් මම කලින් කිව්වා වගේම ඔය තියරි පොත ඔය විදිහටම තියාගන්න මේකේ තියරි ටික ලියන්න. හරිද? මේ විදිහටම ඉස්සරහට අපි තියරි ටික කතා කරගෙන යනවා. හරිනේ? හොඳයි. එතකොට මං කිව්වා අද අපි පාඩමට ආරම්භයක් සහ පන්තියේ වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරගෙන යනවා කියලා. ඇත්තට මේ වුණාට අපි පැයකමාරක් විතර වැඩත් කරලා නේද? වැඩත් කරලා අපි මුල් වෙන පාඩම් ටික දැන් කොහොම කතා කරගෙන තමයි තියෙන්නේ. හරිනේ? එතකොට අපි මෙතනින් එහාට හරිද? මෙතනින් එහාට මේව ඇතුළේදී නැවත නැවත අපි කොටස් කරලා ඉගෙන ගන්නවා. ඔයගොල්ලෝ දැන් මොකද කරන්න තියෙන්නේ? ඔය ලියපු ටික තව දුරටත් හරිද හොඳට ඔලුවට දාගන්න තියෙන්නේ. තේරෙනවද? මොකද මේක
පටල ගන්න එපා මේක කෑලි 3ට කඩලා මෙන්න මේ යුග 3 තියෙනවා මේ යුග 3 මෙන්න මේවා තමා වෙනස්කම් කියලා ළමයි ඔයගොල්ලොන්ගේ ඔළුවෙන් ඔයගොල්ලෝ මේ ටික පැහැදිලිව කඩලා හදා ගන්න ඕනේ. හරිද? මොකද ලබන සතියේ ඉඳලා මේ යුග 3 ඇතුළේදී සිද්ධ වෙන්නේ මොනවද? කාන්තාවට මේ යුග 3 ඇතුළේදී මොනවද සිද්ධ වුනේ? මේවල ඉගැන්වුවේ මොනවද කියලා ගොඩාක් මේ ඇතුළේදී අපි කතා කරන්න තියෙනවා. හරිද? දැන් ඕගොල්ලෝ බ්‍රහ්මණ සමාජ ධර්ම කියන්නේ මොකද්ද? නිර්මාණවාදය කියන්නේ මොකද්ද? ප්‍රාග්වෛදික යුගය කියන්නේ මොකද්ද? වෛදික යුගය මොකද්ද? බෞද්ධ යුගය. ඔය තුනේ තිබ්බේ ලක්ෂණ මොනවද? ඒව ඔයගොල්ලෝ වෙන වෙනම දැනගන්න ඕනේ. හොඳයි. අ, අපි එහෙනම් අදට මෙතනින් ළමයි නතර කරනවා. හරිද? ඉස්සරහට පන්ති පිළිබඳ තව මොනවා හරි විස්තර තියෙනවා නම් ඒක ගෲප් එකට මම අනිවාර්යෙන්ම දාන්නම්. ඒව බලලා ඉවරලා ඒ විදිහට ඉනම් වැඩ කටයුතු කරගෙන යන්න. හරිද? මොකුත් ඕගොල්ලන්ට දැනගන්න අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අද මේ පළවෙනි දවසේ ඉඳන් පොඩි වෙලාවකින් කලින් නතර කරනවා. අද දවසට කරපු දේවලුත් කරලා ඉවර නිසා. මොකුත් ප්‍රශ්න ගැටලු තියෙනවද? මොනවා හරි දැනගන්න තියෙනවා නම් දැන් අහන්න. දැන් තමයි ළමයි වෙලාව. හරි. හොඳයි. එහෙනම් ළමයි අපි අදට මෙතනින් පන්තිය නතර කරනවා. හරිද? නතර කරනවා. දැන් ඕක පිළිවෙලට ලියා ගන්න. හරිද? පිළිවෙලට ලියාගෙන තියාගන්න. දැන් අද මොනවා හරි කටුකොලයක හරි ලියුණා ඒක පොතකට ගන්න. හරිද? පොතකට අරගෙන තියරි පොතට ගන්න. ප්‍රශ්න පත්‍ර පොත වෙනම තියාගන්න. අර මං කිව්වේ ප්‍රශ්න පත්‍ර පොතත් වෙනම ගන්න. ප්‍රශ්න ලියන්නත් වෙනම පොතක් ගන්න. හරිද? මොකද පළවෙනි පාඩම ඉවරුනාට පස්සේ ඒකට අදාළ ප්‍රශ්න ලියන්න අවශ්‍ය වෙන නිසා. හරි. එහෙනම් අපි අදට මෙතනින් ළමයි නතර කරනවා. අපි එහෙනම් ඉස්සරහ දවසකදී නැවත හමු වෙන හැමෝටම good night.